ඔයගොල්ලෝ සතුටින් ඉන්නවා කියලා හිතනවා. මම අද වීඩියෝ එකක් කරන්න හදන්නේ නායි මිරිස් ගැන. මම මහත්තයත් එක්ක අපි දෙන්න ගියා. මේවා තියෙන්නේ රත්නපුරේ බටු ගෙදර පෝර කඩේන් තමයි. මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. මේ වගේ ග්ලෝ බෑග් එකක්. ඒගොල්ලෝ පෝර දෙකකුත් දුන්න යාර්මිලා පෝර දෙකක්. මේක තමයි මේ බෑග් එක. මම ටිකක් අරන් ආවා හදලා බලන්න. මතු පිටපස් කරදහයියා කොම්පෝස්ට් එකට දාලා එකට එක දාපු මිශ්‍රණයක් හදාගන්න ඕන මේ වගේ. මම ඒක කලවම් කරලා හදාගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ මම යටට පොල් එලි කපන්න ඕන. මට ඒක කපන්න හයියයි. ඒක ගොඩක් වේලලා හින්දා මම එහෙමම දාගන්න. ඕගලන්ට පුළුවන් නම් මේක කපලා දාගන්න. මේ දවස්වල මේකට පායන හින්දා ඒක ඔක්කොම හොඳටම වේලිලා තියෙන්නේ. මම මේ විදිහට යටට දාලා කොළ දාලා පුච්චපු පස් ටිකකුත් දාලා අර ඔක්කොම එකතු කරපු කොම්පෝස්ට් ටික මේකට දාගන්නවා. ඔයගලන්ට තියෙනවා නම් එළු පොහොර, ගොම පොහොර හොඳට වේලලා ජීවාණුහරණය කරලා මේ වගේ අවුවට තියලා ඊට පස්සේ ඉට් කොලකින් අහලා තියලා දාන්න පුළුවන්. නැත්තම් පිදුරු හරි මොනවා හරි දාලා ඒක උඩ පුච්චලා එහෙමත් ජීවාණුහරණය කරගන්න පුළුවන්. මේ විදිහට පුරව ගත්තා මම මේ බෑග් ටික. ඒ එක පැකට් එකක පැල 4ක් 5ක් වගේ තියෙනවා. මේ නයි මිරිස් එක පැකට් එකක් 120යි උනේ. ඒවත් එක්ක තව තිබුණා අමු මිරිස්, වම්බටු. ඒ වම්බටුත් පැල 4ක් තිබුණා. අමු මිරිසුත් එහෙමයි. ඒවා ලොකු වෙච්ච හොඳ පැල තිබුණා. පටු ගෙදර පාලම ඉවරවනවත් එක්කම තමයි මේ පෝර කඩේ තිබුණේ. මං හිතන්නේ රත්නපුරේ හැම පෝර කඩේකම වගේ තියෙනවා පැල ගන්න. නැත්තම් කෘෂි මධ්‍යස්ථානෙත් තියෙනවා හොඳ පැල ගන්න. ඔයගලන්ට මේ ගෙදරට කන්න අවශ්‍ය ටික වවා ගත්තත් මේ වෙලාවේ ප්‍රයෝජනවත් වෙයි. මේ වගේ පැල හොඳ පැල තිබුණේ. මේ තියෙන මේ පැල ලොකු පැල. මේ වම්බටු පැල මං ඒවා වෙනම හිටව ගත්තා. මේ වම්බටු පැල ටික මං ඒවා වෙනම ගෙදරට ගෙනාපු හාල් කවරවල හිටව ගත්තා. වම්බටු පැලත් මිරිස් පැලත් මේ වගේ දෙකක් 4ක් තිබුණා. මං දෙක හිටව ගත්තා. එක ගෙදරකට 4 දෙනෙක් ඉන්න ගෙදරකට ඒ වගේ ගස් 4ක් තිබුණොත් හොඳටම ඇති. මං ඒවා හාල් උරවල දාලා පස් පුරවල එහෙම පුරව ගත්තා. මේ පොල් එළියවට දාන්න තියෙන්නේ. මං ඒ වගේ පැකට් ටික එකින් එක මේ වගේ පුරව ගත්තා. මේ මං එක්කව කරපු පෝර පස් ටික ඔක්කොම එක්කව කරලා තමයි හදාගත්තේ. ඒක හොඳට අවුවේ තියන්න. එතකොට ඒවා හොඳට ජීවාණුහරණය වෙනවා. මේ කොළ පුච්චපු තැනකිනුත් මං ගත්තා පස්. ඒවත් එකතු කරලා තමයි හදාගත්තේ. මේ පුරවපු පැකට් ටික ඊට පස්සේ මම පුරවලා ඊට පස්සේ මං ස්ලැබ් එක උඩ තිබ්බේ නෑ. පල්ලෙහාට අරන් ආවේ. ටික ගොඩාක් පායන හින්දා මේ යට තියාගත්තා. මම දැන් එකින් එක හිටවන්න හදන්නේ. එකෙන් පැල ගලවලා මේ පෝර දාන්නේ. මගේ වතුර මේ දියර පෝර එකක් හදලා තියෙනවා. ඒකට දාන්නේ මං ගෙදර ඉතුරු වෙන කෙසෙල් එලි ලුණු පොතු එතකොට පාවට මේ ලාඩප්ප කොළ ඒව දාලා ඒක වහලා තිබ්බා. මේක දියර පෝරක් හැටියට පාවිච්චි කරනවා. මේ පුරවගත්ත පස් ටික මං එකින් එක පල්ලෙහාට අරන් ගියා. ඊට පස්සේ මේක ගලවලා හිමීට අනික් මුල් වලට හානි කරන්නේ නැතුව එකින් එක හිටව ගත්තා. මේ වගේ 4ක් තියෙනවා. 4ක් 5ක් වගේ තියෙනවා එක පැකට් එකක. ඒක හිමීට මම ගලවලා එකක පැල දෙකක් වෙන්න හිටෙව්වා. මැද්දෙන් හිමීට හාරලා ඇතුල් කරලා හොඳට තද වෙන්න හිටවන්නේ. ඒක හිල වෙන්නේ නැති වෙන්න. නැත්තම් මුල බුරුලුනොත් මැරෙන්න බලනවා. ටිකක් මුල අල්ලා ගන්නකම් පසට සති දෙකක් විතර මං හිතා ඉන්නවා මෙතන පල්ලෙහා තියලා ඊට පස්සේ උඩට ගන්න. උඩ ටිකක් පායනවා සැර නිසා අවුව වැඩි නිසා මං යට හදලා සති දෙකකට විතර පස්සේ තමයි උඩට ගන්නෙ. මේකේ ආර්මිලා දෙකක් දුන්නා පැකට්. එකක් ටාගට් කියන එක, අනිත් එක නෝමල් එක. ඒ නෝමල් එකෙන් දාන්න කිව්වා 5ක් 6ක් මේ ගහ ලොකු වෙන්න පොඩි කාලේ. මාසෙකට සැරයක් එකෙන් පොඩි ග්‍රෑම් ගාණක් එකේ තියෙනවා ලියලා ඔක්කොම දාන්න ඕනි ගහ ලොකු වෙන්න. ඊට පස්සේ මල් පිපීගෙන එනකොට වෙනම එකක් තියෙනවා ටාගට් කියලා. ඒක දාන්න ඕනි යාර්මිලා එක. ඔයගලන්ට මේකට සුදුසු පෝර එකක් ওই පෝර කඩේකින්ම අහලා ගන්න පුළුවන්. නැත්තම් YouTube එකේ ඕන තරම් තියෙනවා එක ගොවි මහත්තුරු මේ ගැන කියා දෙනවා මෙහෙම දාන්න කියලා. මම නම් වැඩිපුරම දාන්නේ
මං හදාගත්ත කොළ පෝර දියර පෝර එක තමයි ගොඩක් දේවල් වලට. මේකට නම් ඒ වගේ පෝරක් දාන්න වෙයි කියලා පෝර කඩෙන් කියපු නිසා මං ඒක අරගෙන ආවා. ටිකක් හදලා බලමු අපි කොහොමද හැදෙන්නේ කියලා. මේ කාලේ මොනා හරි ಜಾති ටිකක් පවා ගත්තොත් අපිට උදව්වක් වෙයි ඉස්සරහට යුද්ධෙකුත් තියෙන නිසා මේ වගේ ටික ටිකවත් හිටව ගන්න මොනවා හරි කන්න පුළුවන් ಜಾති. මේ වම්බටු පැල 4ක් තිබුණා. මම 2ක් හිටුවා මේ තව 2ක් ඉතුරු වෙලා තියෙනවා. මේ වගේ අමු මිරිස් පැල 4ක් තිබුණා. එක පැකට් එකක. මේ තමයි මම ගත්ත පෝර ටික. යාර්මිලා පෝර එක. ඇල්බර්ට් සොලියුෂන් එකත් මේ ඒකත් ගොඩක් හොඳයි. මේ ඒ වෙලාවේ කඩේක තිබුණේ නෑ මට ගන්න. ඒකත් දියර පෝර එකක්. හදන්නේ මේ ඇල්ගි වලින්, මුදු ඇල්ගි වලින්. ඒ වගේ ටිකක් වස ගතිය අඩු පෝර දාන්න. එතකොට මේ අපිට හොඳට හදා ගන්න පුළුවන් ගස්. මම මේකට වතුර දාලා තියාගත්තා. ඊට පස්සේ මේ ගස් ටිකටත් මම වතුරද මේ බාන වතුර එන්නේ පොඩ්ඩයි. දැන් අපිට පායන හින්දා අද නම් වහින ගතියක් තියෙනවා. ටිකක් අලු කරලා තියෙන අපිට වහී වගේ මේ දවස් ටික දිගටම පෑවුවා. ගස් ඔක්කොම මැල වෙලා වතුර එන්නේත් අඩුවෙන්. මම මේ ඉන්නල මේ හිටවල තියෙන ඒවා. මේ බත්තල ටික මගේ. බත්තල මඤ්ඤොක්ක කොළ කඩන්න ගස් හිටවල තියෙනවා. මේ කරවිල වැලේ මලුත් පිපිගෙන එනවා දැන්. මේ රාබු ටිකක් ලොකු වෙලා දැන්. පොඩ්ඩක් ලොකු වෙලා තියෙනවා ඒක. පායවිල්ල වැඩි නිසා මේවා ටිකක් හැදෙන්න ටිකක් කල ගන්නවා වගේ. මේ අල වැලක් මේක. වතුර චුට්ටක් එන හින්දා මම ගොඩක් වෙලා දාන්න උනා මට. මේකේ තියෙනවා තක්කාලි පැල. බණ්ඩක පැල ටිකක් දැන් චුට්ටක් ලොකු වෙලා තියෙනවා. මේ කරපිංච ගහ මගේ. ඔයගලන්ටත් පුළුවන් මේ වගේ පෝර කඩවල් වල තියෙනවා නැත්නම් කෘෂි මධ්‍යස්ථාන වල තියෙනවා ඇට ගන්න ඒවා ගෙනහලා ಜಾති 5ක් විතර හදා ගන්න ගොඩක් නැතුවත්. එතකොට ඒක උදව්වක් වෙයි හැම වෙලේම කඩේට යන්නේ නැති වෙන්න. කොළ ටිකක් කඩා ගන්න පුළුවන් මොනවා හරි කඩා ගන්න පුළුවන්. මේ දඹල හැම හොඳින් හැදෙනවා. තව දමින කියලා එකක් තිබුණා. ඒක ඉස්සර අපි කාලා තිනවා පොඩි කාලේ. මම ඒකත් ගෙනල්ලා හිටෙව්වා. මම පෙන්නන්නම් ඒ වෙලාවත් ඕගලන්ට. ඒකේ බෝංචි වගේ පොඩි කරල් හැදෙන්නේ. මම කරල් හැදුනම පෙන්නන්නම්. මේ පහවදා උදේ ඒවා හොඳට තිබුණා මේ ගස්. රෑ වැහැලා තිබුණා. නමුත් මෙතෙන්ට වතුර වැටෙන්නේ නැහැ. මම උදේ වතුර දැම්මා මේවට. ඒ ගස් ටික හොඳට හැදිලා තියෙනවා. මැල වෙලා තිබුණේ නැහැ. එකක් හිටව ගන්න බැරි වුණා. මම ඒකත් හිටව ගන්න හදන්නේ දැන්. ඊයේ හොඳට වැහැලා තිබුණා. ඉතින් ගස් ටික හොඳට මේ උඩ තියෙන මගේ ගස් ඔක්කොම තෙමිලා තිබුණා. මේ වගේ පැල 5ක් තියෙනවා එකක. මේ බලන්නේ පැල 5ක්. චූටි පැලයකුත් එක්ක මේ ඊයේ හිටවපු අඹටු ටික ඒ ටික හොඳට තියෙනවා. මේ මිරිස් ගොඩක් ලොකුයි ඒවා. දැන් පීදෙන්න ලං වෙලා වගේ. මගේ දඹල ගහේ අද මලක් පිපිලා තියෙනවා මම දැක්කා. මේ බලන්නේ ඒක දම් පාටට මට හරි සතුටුයි. ඔයගොල්ලොත් මෙහෙම වවන්න එතකොට හරීම සතුටක් දැනෙනවා ගස්සට මල් හැදුනහම. මේ බලන්නේ මල දම් පාට ලස්සනට තියෙනවා. මේක දමින. ඒ දෙක මම එකට යවලා තියෙන්නේ. තව දමින එකක් තියෙනවා එහා පැත්තේ. ඒකත් කරල් පොඩි. මේ තියෙන ඒක. මේ තියෙන ඒ දමින එක මම කරලා ආපුවම පෙන්නන්නම් ඔයගලන්ට. මේවා අපේ දේශීය දේවල් ගොඩක්. මෙහෙම දෙකක් තුනක් වවා ගන්න. එතකොට අපිට පහසුවක් වෙනවා. මලකුත් පිපිලා තිබුණා මං එනකොට මේ අයිනක. ලොකු රෝස මලක්. ඊයේ වතුර වැටිලා ඒක ලස්සනට තිබුණා. මම ඒකත් ඕගලන්ට බලන්න දැම්මා. මේ මම ගෙනාපු හිටවන්න ගෙනාපු එළවලු පැකට් ටික මේ දඹල මේ විදිහට වවා ගන්න. ඕගලන්ට ඒක පහසුවක් වෙයි. ඕගලන්ට සුබ දවසක්.